හෙලෝ යාළුවනේ ලාභ කඩේ ඔන්ලයින් ෂොප් YouTube channel එක උන්නද අලුත් වීඩියෝක් අරගෙන ඉවර දිනවා වලට පොඩි සෝල් අයිටම් ටිකක් අපි අරගෙන ආවා මේ දවස්වල ගර්ල් වලට අත්‍යවශ්‍යම අයිටම් ටිකක් සෝල වලින් වැඩ කරන ලයිට් සෙට් එක. ලයිට් සෙට් එකක් කියන්නේ ලයිට් වර්ග 3ක් විතරයි තියෙන්නේ සහ ඔයාලට පවර් බෑන්ක් එකකුයි තව අයිටම් එකක් අරන් ආවලා තියෙනවා. මම ඒක ගැන ඔයාලට පෙන්නන්නම්. අපි මුලින්ම මේ සෝල් අයිටම් ටික පොඩ්ඩක් බලලිමු. මෙතන තියෙනවා ඔය මුලින් බලමු මෙන්න මේක තියෙන්නේ ස්ට්‍රීට් ලෑම්ප් එකක් සෙන්සර් ස්ට්‍රීට් ලෑම්ප් කියලා. එතකොට මේක සෙන්සර් එකක් එනවා මේ ලයිට් එක. ඊට පස්සේ ඔයාලට මේකේ තියෙනවා රිමෝට් එකක් එනවා. මේක ඔයාලට මූඩ් 3කින් වැඩ කරනවා. ඔයාලට මේක ගෙදර නිකන් ඔයාලගේ ගෙදර වටේ හයි කරලා තියන්න පුළුවන්. මේක සෝලාර් වලින් charge වෙනවා, ඉරලින් charge වෙනවා. ඔයාලට රෑට විතරක් ඔන්න විදියට මේක දාලා තියන්න පුළුවන්. සෙන්සර් එකෙන් වැඩ කරන විදියට දාලා තියන්න පුළුවන්. නැත්නම් දවස රෑ පුරාම උනත් වැඩ කරන විදියට මේක දාලා තියන්න පුළුවන්. මම මේ ලයිට් එක පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ, කොහොමද මේක ඔපරේට් කරගන්නේ කියලා. මේක රිමෝට් එකක් එනවා. ඊට පස්සේ මේ රෝඩ් ප්ලග් එක නට් ටික එනවා. ලයිට් එක එනවා සහ මේක බ්‍රැකට් එකක් එනවා. සානේ මේක මෙන්න මෙහෙම හරවන්න පුළුවන් මේ වගේ. ඒකට ඔයාලට මෙන්න මේ බ්‍රැකට් එක හයි කරන්න තියෙන මෙන්න මේ වගේ. මෙහෙම හයි කරන්න තියෙන්නේ. මෙහෙම හයි කරන්න පුළුවන් ඔයාලට බිත්තියකට ඇන වලින් මෙහෙම හයි කරලා මෙන්න මේක ඔයාලට මම පෙන්නන්නම් ලං කරලා. මේකේ පේනවද දන්නේ ඔයාලට බලමු. මෙන්න මේකට මෙහෙම දාන්න තියෙන්නේ. මේක සෙට් වෙනවා. ඊට මේක බිත්තියකට මෙහෙම හයි කරලා මේක අදාළ විදිහට මෙහෙම පොයින්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔයාලට මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මේකේ තියෙනවා මූඩ් 3ක්. පළවෙනි මූඩ් එකේ මේක ඔන් වෙනවා. එතකොට මේක මම මේ කතා කරන්නේ මේක රැට පත්තු වෙන මූඩ් 3ක් ගැන. එතකොට මේක පළවෙනි මූඩ් එකේ මේක ඔන් එකේ තියෙනවා. ලයිට් එක ෆුල් බ්‍රයිට්නස් එකෙන් වැඩ කරනවා. එතකොට තප්පර කීපයක් ඇතුළත ඒක ඕෆ් වෙනවා. ඕෆ් වෙලා මෙන්න මේ සෙන්සර් එකට වදින සීමාවේ මේ සෙන්සර් එකට වදින සීමාවෙන් සතෙක් ගියත් හරි කවුරු හරි මිනිහෙක් ගියත් හරි සෙන්සර් එක ඩිටෙක්ට් කරගෙන මේ ලයිට් එක ඔටෝ ඔන් වෙනවා. ඊට පස්සේ ඒක තමයි පළවෙනි මූඩ් එක. ඊට පස්සේ මේක දෙවෙනි මූඩ් එක තියෙන්නේ මේ ලයිට් එක ඩිම් එකේ පත්තු වෙන්නේ. දිගටම ඩිම් එකේ පත්තු වෙනවා. එතකොට මේකේ ගාවින් කවුරු හරි අර වගේ සතෙක් ගියොත් හරි මිනිහෙක් ගියොත් හරි ලයිට් එක ෆුල් බ්‍රයිට්නස් එකෙන් වැඩ කරලා ආයේ තප්පර කීපෙකදී අඩු වෙනවා එළිය. එතකොට ඩිම් එකේ දිගටම වැඩ. තුන්වෙනි මූඩ් එකේදී මේකේ ලයිට් එක ඩිම් එකයි ෆුල් බ්‍රයිට්නස් එක අතර එළියකට එනවා. එළියකටපත් වෙනවා. ඒක දිගටම වැඩ කරනවා. ඒ කියන්නේ මේක රෑ පුරාම ඒ එළියෙන් වැඩ කරන විදිහට තියනවා. එතකොට ඔයාලට මේක සෙන්සර් එකට වැඩ කරන විදිහට මූඩ් දෙකක් තියෙනවා. අනිත් මූඩ් එකේ සෙන්සර් එක වැඩ කරන්නේ රෑ පුරාම පත් වෙනවා. අපි පොඩ්ඩක් ඒක ටෙස්ට් කරලා බලමු. මම මේක ඔන් කරනවා දැන්. ඔයාලට මම මේක ඔන් කරලා පෙන්නන දැන් මේකේ දැන් මේ රෑ නම් මේ සෝලර් පැනල් එකට එළිය වැටෙන්නේ නැති වෙලාවට මේක මෙහෙම පත් වෙනවා. ඒ කියන්නේ රෑට මේක ඔටෝ පත් වෙනවා. සෝලර් පැනලට එළිය වැටෙන වෙනකොට මේකේ ලයිට් එක නිවෙනවා. දවල් වෙනකොට මේක ඔටෝ නිවෙනවා. බාන්න මේකට උඩින් අපේ මේ පැනල් ලයිට් එක එළිය වැටෙන හින්දා මේක සෝලර් පැනල් එකට එළියක් වැටිච්ච හින්දා මේක කට් වුණා. මම ආයෙත් අන්න දැන් රෑට මේක ඔටෝ පත් වෙනවා. ඒ කියන්නේ සෝලර් පැනල් එකට එළිය වැටෙන තියච්චා රෑට ඔටෝ පත් වෙනවා. හරි දැන් අපි බලමු අර මම කිව්ව මෝඩ් 3 ඔක ඔය විදිහට තියලා තියමු. අපි පොඩ්ඩක් තප්පර 20ක් අපි ළඟ තියෙන මොකක් හරි කිසිම දෙයක් අර චලනය වෙන්නේ නැති වෙන්න තියෙන්න ඕන. අපි තප්පර කීපයක් තියලා බලමු. බලමු දැන් අපි දැන් තප්පර කීපකින් නිවෙනවා ආයේ.
අපි අතගෙන බලමු මේක ඉස්සරහින් කොහොමද පත් වෙනවද කියලා. දැක්කද? හරි අපි ඊළඟ මූඩ් එකට යන්. ඒකේ තියෙන මේ අඳුරු මූඩ් එකක් තියෙනවා. ඔන්න අඳුරු මූඩ් එක. ඔක දැන් ඔන්න බලන්න. ඕකේ දැන් එළිය අඳුරු මූඩ් එකකට එනවා. අඳුරු මූඩ් එකට ඇවිල්ලා මොකක් ඉස්සරහින් කවුරු හරි සතෙක් හරි මොකක් හරි චලනයක් වුණොත් මේක ෆුල් බ්‍රයිට්නස් එකට ඇවිල්ලා ආයෙ තප්පර කීපකින් ආයෙ ඔටෝ අඳුරු මූඩ් එකට එනවා. පොඩි ලෝ බ්‍රයිට්නස් එකට එනවා. ඔන්න අපි බලමු දැන්. දැක්කද? ඊට පස්සේ මම තුන්වෙනි මූඩ් එක පෙන්නන්නම්. ඒක තියෙන්නේ ලෝ එකයි හයි එකයි අතරේ. දැන් මෙතන ඉරෙලිය වගේ එළියක් කටිච්චින්ද මේක ඔෆ් වුණා. ඔන්න දැන් වත් වෙනවා. මේ මූඩ් එකේ ඔයාලට සෙන්සර් එක වැඩ කරන්නේ නැහැ. මේ මූඩ් එකේ ඔයාලට දිගටම මේ ලයිට් එක රෑ පුරාම පත් වෙන විදිහට දාලා තියන්න පුළුවන්. එතකොට මේ සෙන්සර් ලයිට් එක ඇත්තටම ඔයාලට මේක charge කරන්න දෙයක් නැහැ. ඔයාලට මේක ගැන බලන්න දෙයක් නැහැ. මේක අදාළ තැනට හයි කරලා ඔයාලට මෙහෙම පොයින්ට් කරලා තියන්න විතරයි ඕන. තාප් එකට උනත් හයි කරන්න පුළුවන්, බිත්තියකට උනත් පුළුවන්. ඔයාලට තව එකක් මෙන්න මේ රිමෝට් එක. අර මම කියපු මූඩ් ටික මේ රිමෝට් එකෙනුත් දාන්න පුළුවන්. ඔයාලට මේ තියෙන මූඩ් 1, මූඩ් 2, මූඩ් 3 කියලා තියෙනවා. ඔෆ් කරන්න පුළුවන් මේ දෙකෙන් ඔයාලට දුරක ඉඳගෙන උනත්. දැන් මේක ඔෆ් කරලා බලමු. ඔෆ් වුණා. ඔන් කරමු. ඔන් වුණා. ඔයාලට මේක රැයටපත් වෙන්න ඕනේ නැත්නම් ඔෆ් කරලා තියන්න උනත් පුළුවන් මේ රිමෝට් එකෙන්. හරි. ඔන්න ඔහොම තමයි මේක වැඩ කරන්නේ. අපි එතකොට මේක ඔයාලට මිල කියන්නම්. ඔයාලට මේක ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. කොළඹින් පිට නම් ඩිලිවරි charge 350ක් යනවා. කොළඹවට නම් ඩිලිවරි charge රුපියල් 250යි යන්නේ. ඔයාලට මේක ගෙදරටම ගෙන්න ගන්න. එතකොට ඒ අදාළ ඩිලිවරි ගාස්තු යනවා. මේක ඔයාලට මම දෙන්නේ රුපියල් 1150යි. 1150යි. කොළඹින් පිට නම් ඩිලිවරි charge 350ක් එක්ක 1500 මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඕඩර් එකක් දාන්න එහෙනම් මේක අපි මේක පැත්තකින් තියමු දැන්. ඒ වගේම ඔයාලට තව අයිටම් එකක් තියෙනවා. මේ තියෙන්නේ කලින් ලයිට් එක වල ටිකක් ලොකු එක. අපි එළියට අරගෙන බලමු. ඒකත් අපි එළියට අරගෙන බලමු. මේකේ මෙහෙම බ්‍රැකට් එකකුත් තියෙනවා. රිමෝට් එක තියෙනවා. මැනුවල් එකක් තියෙනවා. හරි. ඒකත් වැඩ කරන විදිය බලමු. අපි ඒක බලමු පොඩ්ඩක් කලින් ලයිට් එකත් එක්ක සංසන්දනය කරලා සයිස් එක කොහොමද කියලා. මම බලන්න. මේකේ සයිස් එක පොඩ්ඩක්. මේක පොඩි, මේක ප්‍රමාණයෙන් පොඩි. මේකේ සයිස් එක බලන්න. මොකද ලයිට් එකේ ප්‍රමාණය සහ මේකේ ලයිට් එකේ සයිස් එක කොහොමද කියලා. තව පිටිපස්සෙන් බලමු සෝලාර් පැනල් එකේ සයිස් එක කොහොමද කියලා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. අපි මේක බලමු. මේක ඔයාලට අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. අර කලින් පෙන්නපු ලයිට් එකේ තියෙන ඔප්ෂන් තුනම තියෙනවා ඔයාලට. මෝඩ් තුනම තියෙනවා මේ රිමෝට් එකත් එන ඒ විදිහටම. මෝඩ් තුනම තියෙනවා. ඔයාලට මේක බ්‍රැකට් එක පොඩ්ඩක් වෙනස් විදිහට ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේක මෙන්න මේ විදිහට මේක පිටියට හයි කරලා මෙහෙම හරවන්නත් පුළුවන්. මේව හරව ගන්නත් පුළුවන්. දාලි විදිහට ඔයාලට මේක ඕන තරකට මවුට් කරගන්න තමයි. රෝල් ප්ලග් ටිකයි යන ටිකයි ඒකෙත් එනවා. නිකන් මේක ඔන් කරලා බලමු අපි. මේකේ වත් වෙන මේක හැබැයි ඔන් කරාට පස්සේ මෙතන ඉන්ඩිකේට් වෙනවා මේක ඔන් කරලා තියෙන්නේ. මේක දැනට ඔපරේට් වෙන ගමන් තියෙන්නේ කියලා මේක ඔයාලට ලයිට් එකක් පත් වෙනවා. ඒතර මේකේ මෝඩ් තුන මාරු කරාට පස්සේ ඊළඟ මෝඩ් එක ඊට පස්සේ ඔෆ් වෙනවා මේක. ඒතර ඔයාලට මේකෙත් මේ මෝඩ් තුනම තියෙනවා. ඒකට ඔයාලට මේකත් ඒ විදිහටම පාවිච්චි කරගන්න පුළුවන්. අර ලයිට් එකට වඩා ටිකක් ලොකුයි මේක දැක්කා ඔයාලා වීඩියෝ එකේ. ඒතර මේක ඔයාලට ගෙන්න ගන්න පුළුවන් ගෙදරටම. ඒත් ඩිලිවරි charge එක අර වගේම මුදලක් ආය වෙනවා.
මේක වෙන්නේ ඔයාලට රුපියල් 1850යි. 1850ක් විතරයි වෙන්නේ මේක. ඒතර ඩෙලිවරි charge එක 350ක් ගියොත් එහෙම ඔයාලට රුපියල් 2200කට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් මේ සෝලාර් ලයිට් එක. එතකොට අපි ඒකත් තියමු පැත්තකින්. එතකොට ඔයාලට කලින් වීඩියෝ එක ගෙනාපු අයිටම් එකක් තියෙනවා තාම. මේ තියෙන්නේ. මේක බලමු. මේක මම කලින් වීඩියෝ එකක් ගෙනාවා. මේක ඔයාලට අමුතු දෙයක් නෙමෙයි. මේක ඔයාලා වීඩියෝස් වල උනත් දැකලා ඇති. මේකේ තියෙන්නේ මේකෙත් අර වගේ බ්‍රැකට් එකක් එනවා. මේකෙත් අර විදිහම තමයි සෙන්සර් ටික එන්නේ. ඒතකොට මේකෙත් ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අර මෝඩ් 3 ඒ විදිහට මේකෙත් එනවා. ඒ මෝඩ් 3 මේකෙත් ඒ විදිහට එනවා. සෙන්සර් එකක් තියෙනවා. ඒ විදිහටම. ඒතර මේකේ ඔයාලට පොඩි එකක් පෙන්වන්න මෙතන මෙතන ලයිට් එකක් පෙන්වනවා ඉන්ඩිකේට් කරනවා මේක ඔන් එකේ තියෙන කියලා. මේකේ වෙනස කරලා තියෙන්නේ මේකේ හැඩය තමයි. මේක නිකන් සිකියුරිටි කැමරා එකක් වගේ තමයි ඔයාලට පේන්නේ. ගෙදරක තාප්පරුණක් ගහලා තියන්න පුළුවන්. ගෙදර බිත්තියේ ගහලා උනක් තියන්න පුළුවන්. පාර පැත්තට හරවලා සිකියුරිටි කැමරා එකක් වගේ තමයි බැලුමට පේන්නේ මේක. එහෙනම් මේක ගෙදරට අමුතු වටිනාකමක් දෙනවා. පුළුවන් නම් මේක ඕමනා නම් මේක අරගන්න. මේක වෙන්නේ ඔයාලට රුපියල් 1250යි. එතකොට ඔන්න මේක කලින් මම 1350ට දුන්නේ. තව අඩ ගාණක් අඩු කරලා තියෙනවා. 1250යි වෙන්නේ. මේකේ ඩෙලිවරි charge එක කලින් වගේම තමයි කලින් item වල වගේම ඩෙලිවරි charge එකයි වෙනවා. මේකෙත් orders දාන්න. ඕමනා කට්ටිය 1250ට මේක ගන්න බෑ කොහෙවත් නෑ. මේ වගේ ගානකට ගන්න පුළුවන්. මේ item එක දැනට මේ හරි ඔයාලට ඊට පස්සේ මම තව item එකක් අරන් ආවා. මෙන්න මේක. මේක මං හිතන්නේ ඔයාලට ගොඩක් වටිනා item එකක් වෙයි. ඔය ගම් වතුර තියෙන පැති වලට සහ කරන්ට් එක ගියොත් ඔයාලට ලොකු වැඩක් කරගන්න පුළුවන් එකක් තමයි මෙන්න මේ කේබල් එක. මේ මොකද්ද මේ කේබල් එක? පවර් බැංක් එකකින් ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදර තියෙන රවුටර් එක ඔන් කරගන්න. සාමාන්‍ය පවර් බැංකින් ඔයාලට ඒ දේ කරගන්න බැහැනේ. රවුටර් එක වැඩ කරන්නේ 12 වෝල්ට්. ඒතර මෙන්න මේ බූස්ට් වෝල්ටේජ් කේබල් එක. මේකේ 5 වෝල්ට් එක ඔයාලට 9 වෝල්ට් වලට ගන්න පුළුවන්. 5 වෝල්ට් එක 12 කරගන්න පුළුවන්. මෙන්න මේ අදාළ වෝල්ටේජ් ටිකට ගන්න පුළුවන්. ඒතර 1 ඇම්පියර් මේකේ අවුට්පුට් වෙනවා. ඔයාලට මේක පවර් බැංක් එකකට ගහලා රවුටර් එක ඔන් කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. කේබල් එක මේ විදිහට එන්නේ. ඒ වගේ ඔයාලට මම මේකත් එක්ක ඔයාලට පවර් බැංක් එකකුත් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ බේකල් කියන බ්‍රෑන්ඩ් එකේ මිලි ඇම්පියර් 10000 පවර් බැංක් එක. මේකේ හොඳ බරක් තියෙන පවර් බැංක් එකක්. ඔයාලට අතර ගත්තට පස්සේ තේරෙයි. මේක හොඳ බරක් තියෙන පවර් බැංක් එකක්. මේ පවර් බැංක් එක වෙන්නේ මේ පවර් බැංක් එකේ මිලත් මම ඔයාලට කියන්නම්. ඉස්සෙල්ලා අපි මෙන්න මේ කේබල් එක ඔයාලට මම වැඩ කරලා පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. මේක දැන් මේ පවර් බැංක් එකට ගහලා මෙන්න මේක දැන් ලයිට් එක පත් වුණා. මම මේක රවුටර් එකට ගහන්නම්. මම රවුටර් වැඩ කරනවා. රවුටර් ඔන්න වුණා. මේ රවුටරේ දැනට සිම් එකක් නැහැ. බලමු මේකේ වුණාට අපි ඉතින් ලයිට් එක මේක පවර් ඔන් වෙනවද ස්ටාර්ට් අප් එකට එනවද කියලා. ඔන්න රවුටර් එක ඔන් වුණා. ඔයාලට මෙන්න මේක මේ කේබල් එක කවදාත් ඔයාලට පවර් බැංක් එකක් ගහලා රවුටර් ඔන් කරගන්න බැරි වුණා නේද ගෙදරදී. ඔන්න දැන් ඔයාලට මේ කේබල් එක ගෙනල්ලා දීලා තිනවා. ඔයාලට පුළුවන් මේකෙන් රවුටර් එක පාවිච්චි කරන්න. ගෙදර කරන්ට් එක්කෝ ඔයාලගේ පවර් කට් එකක් යනවා නම් ගෙවල් පැත්තේ මේ වගේ කේබල් එකක් තිබුණොත් ඔයාලට එක්කෝ පවර් බැංක් එකක්ම ඕනේ නැහැ. ඔයාලට ඔයාගේ ලැප් එකට ගහලා වගේ වුණත් රවුටර් එක ඔන් කරගන්න පුළුවන් තමන්ගේ වැඩකට. එතකොට මේ කේබල් එක ඔයාලට වෙන්නේ රුපියල් 450යි. මේක
AliExpress එකේ දරස් එකක් තියෙනවා. ඔයාලා 700ක් වෙනවා මේ කේබල් එක පොඩ්ඩක් බලන්න. ඊටත් වැඩි ගොඩක් තැන්වල මාකට් ප්‍රයිස් එක තිකුණන්න තියෙනවා. ඊට වඩා ගණන් බලන්න රුපියල් 450යි මේ කේබල් එක. මේ කේබල් එකත් එක්ක ඔයාලට මෙන්න මේ පවර් බෑන්ක් එකක් ගන්න පුළුවන්. මේ පවර් බෑන්ක් එක හොඳ බරක් තියෙන පවර් බෑන්ක් එකක් මිලි ඇම්පියර් 10000 22.5 වොට් ෆාස්ට් චාර්ජින් තියෙනවා. මේක ෆාස්ට් චාර්ජින් තියෙනවා. මම ඔයාලට උදේට පෙන්නන්න මගේ ෆෝන් එකක් නැහැ. ඒක ෆෝන් එකේ තියෙන්නේ. මේකේ ෆාස්ට් චාර්ජින් වැඩ. මේකට එනවා මෙතන මේ කේබල් දෙක දැනට නැහැ. මේකට එනවා type C USB to type C සහ USB to micro කියන කේබල් දෙකක්. පවර් බෑන්ක් එකට එන කේබල් දෙකකුත් මේකට හම්බ වෙනවා. සහ මේක charge කරන්න තියෙන type C port එකක් එනවා. type C කේබල් එකකින් ඔයාලට මේක charge කරන්න පුළුවන්. මේ පවර් බෑන්ක් එක 1950ක් වෙනවා. ඒතර මේ කේබල් එක රුපියල් 450යි. එතකොට මේ කේබල් එකයි මේ පවර් බෑන්ක් එක ඔයාලා ගෙන්න ගන්න ඔයාලගේ රවුටර් එකට මෙන්න මේ දෙක අනිවාර්යෙන් වොමුනා දෙකක් වෙයි. රුපියල් 2400යි. එතකොට මේ කේබල් එකයි මේ පවර් බෑන්ක් එකයි වෙන්නේ. එහෙනම් මේකේ ඕඩර්ස් දාගන්න දැම්ම. පොඩි ක්වොන්ටිටියක් තියෙන්නේ වොමුනා කට්ටිය ඕඩර්ස් දාගන්න. එහෙනම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට WhatsApp එකේ description එකේ WhatsApp එක නම්බර් එක තියෙනවා. එහෙනම් ඔයාලට ජය වේවා. තව වීඩියෝ එකකින් අපි හම්බෙමු.